ඇත්තටම හැමදේටම වග කියන්න ඕන ඔයාද? ඔයාට එහෙම හිතෙනවා නම් නැත්තම් එහෙම හිතන්න කවුරු හරි ඔයාට බල කරනවා නම් මේ වීඩියෝ එක ඔයාට. අදත් ඔයාව සාදරයෙන් පිළිගන්නවා Charitify Me YouTube channel එකට. රැඳී ඉන්න මාත් එක්ක. මේ පටන් ගන්න හදන්නේ අපේ Map of Consciousness series එකේ දෙවෙනි කොටස. ඔයා Map of Consciousness එක ගැන දන්නේ නැත්නම් මං ආරාධනා කරනවා ඔයාට මේ series එකේ පළවෙනි කොටස. ඒ කියන්නේ shame. ලැජ්ජාව ගැන channel එකේ තියෙන වීඩියෝ එක මුලින් බලලා ඉන්න කියලා. map එකේ හැංගීම් වර්ග 17ක් තියෙනවා. අද අපි ආරම්භ කරන්නේ ඒකේ තියෙන දෙවෙනි හැංගීම. episode 2 guilt වරදකාරී හැංගීම. මුලින්ම අපි බලමු වරදකාරී හැංගීම අපිට දැනෙන විදිහ මොන වගේද කියලා. මම වරදක් කළා. මට මීට වැඩිය හිතන්න තිබුණා. මම මේකට වන්දි ගෙවන්න ඕන. මෙන්න මේ වගේ සිතුවිලි තමයි ප්‍රධාන වශයෙන් මේ ලෙවල් එකේදී අපිට හිතෙන්නේ. කලින් එපිසෝඩ් එකේදී කිව්වා වගේ ලැජ්ජාව කියන හැඟීමේදී අපිට හිතෙන්නේ මමයි වැරද්ද කියලා. ඒත් වරදකාරී හැඟීමේදී අපිට හිතෙන්නේ මම කරපු දේ වැරදි කියලා. වරදකාරී හැඟීමෙන් මුල් තැන දෙන්නේ අපේ වැඩවලට, ක්‍රියාවන් වලට. මේකෙදි අපේ මනස ඒ අපි කරා කියලා හිතන වරද නැවත හරිගස්සන්න ඕන කියන එක ගැන, නැත්නම් අපි ඒකට දඬුවම් ලබන්න ඕන කියන එක ගැන පිස්සුවෙන් වගේ අපිට නිතර මතක් කරන්න ගන්නවා. එතකොට කොහොමද මේ වරදකාරී හැඟීම අපේ ශරීරයට දැනෙන්නේ? ගොඩක් වෙලාවට ඒක දැනෙන්නේ අභ්‍යන්තර පීඩනයක් නැත්නම් බර ගතියක් විදිහට. පපුව තද වෙන එක, උදරයේ අපහසුතාවයක්, කලබල ගතිය, සංසුන් වෙන්න අමාරු ස්වභාවයක් වගේම අතීතය නැවත නැවතත් මනසේ මැවිලා පේන එක සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. මේ හැඟීමෙන් අපේ මනස අපේ අතීත වැරදි වලින් හැදුණු චක්‍රයක අපිව නැවත නැවතත් දුවවනවා. ඊළඟට අපි බලමු මේ ලෙවල් එකේදී කෙනෙක් දවස පුරා හැසිරෙන්නේ කොහොමද කියලා. මෙතනදී අපේ හැසිරීම නිතරම වගේ ඉලක්ක වෙන්නේ අතීතයේ අපෙන් වුණු වැරදි ආයෙත් හරි ගස්සන්න. නැත්නම් ඒවට වන්දි ගෙවන්න. උදාහරණ විදිහට ඕනවට වඩා සමාව ගන්න එක, හැමෝම සතුටු කරන්න යන එක, පුද්ගලික අවශ්‍යතා අමතක කරලා අනුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න යන එක, තමන්ගේ උත්තර නැවත නැවතත් මිනිස්සුන්ට පැහැදිලි කරන්න යන එක, නෑ බෑ කියන්න අමාරු වෙන එක වගේ හැසිරීම් පෙන්වලා දෙන්න පුළුවන්. එළියෙන් සමාව ගන්න නැත්නම් අනුමැතිය ගන්න එක අත්‍යවශ්‍යයි කියලා ඔයාට හිතෙන්න පුළුවන්. වරදකාරී හැඟීමේ හැංගිච්ච ස්වරූප කීපයක්ම තියෙනවා. අනුන් වෙනුවෙන් ඕනවට වැඩිය වගකීම් ගන්න යන එක, කාලයක් තිස්සේ ඔයාටම චෝදනා කරගන්න ගතිය, තමන්ගේ සාර්ථකත්වය හරියට විඳින්න බැරිකම, තමන්ගේ සතුට තමන් විසින්ම විනාශ කරගන්න ස්වභාවය මේ හැඟීමේ අතුරු ප්‍රතිඵල. මම හොඳ දේවල් ලබන්න සුදුසු කෙනෙක් නෙවෙයි. මෙන්න මේ විශ්වාසය ඔයා දැන හෝ නොදැන ඔයාව මානසිකව හිර කරන්න ප්‍රධානතම හේතුවක් බවට පත් වෙනවා. ඇත්තටම කොතනින්ද මේ වරදකාරී හැඟීම පටන් ගන්නෙ? ගොඩක් වෙලාවට මේ හැඟීම නිර්මාණය වෙන්නේ සමාජය විසින් සදාචාරාත්මකව කෙනෙක්ගේ මනස සීමා කරන්න යන එකෙන් වගේම අපි යටත් වෙලා හිටපු නැත්නම් යටත් වෙලා ඉන්න වගකිව යුතු බලධාරී චරිත හරහා. ප්‍රධාන හේතු විදිහට දෙමව්පියන්ගේ දැඩි හැසිරීම, ආගමික හෝ සදාචාරාත්මක දඬුවම්, පවුලේ ප්‍රශ්නවලට ඔයාට බැනුම් අහන්න වෙන එක, පොඩි කාලේදී අනුන්ගේ හැඟීම් වලට ඔයාට වග කියන්න සිද්ධ වෙන එක පෙන්වන්න පුළුවන්. වැරදි කෙරුවොත් දඬුවම් විඳින්න සිද්ධ වෙනවා මිසක් ඒවා නිවැරදි කරගන්න අවශ්‍ය මඟ පෙන්වීමක් ලැබෙන්නේ නැහැ කියලා දරුවෙක් ඉගෙන ගත්තම වරදකාරී හැඟීම ගොඩක් ගැඹුරින් එයාගේ හිතේ තැම්පත් වෙනවා. දැන් අපි බලමු වරදකාරී හැඟීම කියන ভাইබ්‍රේෂන් එකේ දීර්ඝ කාලයක් රැඳිලා ඉන්න එකෙන් ඇති වෙන්න පුළුවන් මානසික බලපෑම් මොනවද කියලා. ඒකෙන් කෙනෙක්ගේ මානසික ශක්තිය ටික ටික අඩු වෙන්න ගන්නවා. කල්පවතින මානසික ආතතිය, ඇන්සයිටි, කාන්සාව, ડિප්‍රෙෂන්, විෂාදය, සතුට විඳින්න තියෙන අපහසුතාවය, තමන්ගේ සෞඛ්‍යයට අහිතකර විෂ සහිත සම්බන්ධතාවල රැඳී ඉන්න හිතෙනක සිද්ධ වෙනවා. යම්කිසි පුද්ගලයෙක් මේ තත්වයට පත් වෙන්න වෙච්ච දේවල් හරිගස්සන්න ඕන නම් මට විඳව ඉන්න වෙනවා කියන විශ්වාසයෙන් එයාගේ මානසික නිදහස වළක්වන එක හේතු වෙනවා. guilt වරදකාරී හැඟීම කියන ලෙවල් එකට හොඳටම ගැලපෙන ටැරෝ කාඩ් එක තමයි ජජ්මන්ට් කියන්නේ. ඒකේ ෂැඩෝ සයිඩ් එක එහෙම නැත්නම් අඳුරු පැත්ත තමයි මේ හැඟීම නියෝජනය කරන්නේ. විනිශ්චය, ඒ වගේම සදාචාරාත්මක ගණනය කිරීම යන තේමාවත් මේ කාඩ් එකට අයත් වෙනවා. අතීත ක්‍රියාවන් වලට නැවත මුහුණ දෙන එක, තමන්වම හෙලා දකින්න එක, තමන්ට සමාවක් නැහැ කියලා හිතෙන ස්වභාවය මේකෙන් පෙන්නනවා. කෙනෙක් තමන්ගෙම දැඩිම විනිශ්චයකාරවරයෙක් බවට පත් වෙන එකයි මේ කාඩ් එකේ සරල තේරුම. ඉතින් කොහොමද අපි මේ ලෙවල් එකෙන් ඉහළ ලෙවල් එකකට යන්නේ? මුලින්ම වගකීමයි
තමන්ටම දඬුවම් දෙන එකයි කියන දෙකේ වෙනස ඉගෙන ගන්න. වැරදි කරනවා කියන්නේ මිනිස්සෙක් විදිහට ජීවත් වෙනවා කියන එකේ කොටසක් කියන එක අඳුරගන්න බලන්න. ජීවිතේ හරිගස්සන්න පුළුවන්කම තියෙන වැරදි නිවැරදි කරන්න උත්සාහ කරන්න. එහෙම බැරි තැන්වලදී ඒව ඔයාගේ මනසින් නිදහස් කරන්න. ඉවරයක් නැතුව තමන්ටම වද දෙන එක, තමන් වන්දි ගෙවන්න ඕන කියලා හිතන එක, තමන්ටම දඬුවම් කරගන්න හදන එක අතාරින්න. මානසික සෞඛ්‍යයට යහපත් විදිහට වැරදි තේරුම් ගන්න එක අනාගතයේදී වඩා යහපත් තෝරා ගැනීම වලට මඟ පෙන්වීමක් වෙනවා. එතකොට ඔයාගේ මානසික සංඛ්‍යාතය map of consciousness එකේ ඊළඟ ලෙවල් එක වෙන උදාසීනත්වයට මාරු වෙන්නත් තව ටික කලක් යද්දී ඒක ධෛර්යය කියන ලෙවල් එකට පරිවර්තනය වෙන්නත් පටන් ගන්නවා. මං හිතනවා ඔයාට මේ වීඩියෝ එකෙන් දෙවැනි ලෙවල් එක වර්ධකාරී හැඟීම ගැන ගැඹුරු අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. එහෙනම් එපිසෝඩ් 3 එකෙන් ආයෙත් හමු වෙමු. එපිසෝඩ් 3 එකෙන් අපි කතා කරන්නේ අපති උදාසීනත්වය ගැන. සුබ දවසක් ඔයාට. ගිහින් එන්න.